ඉස්කෝලේ නිවාඩු දුන්න ගෙදර යම්මන්. ගාපන් හිට්ඩක් ගාපන් ඔය පතුරු ගාව. ඒප්‍රේට් සෙල්ලම් කරන්නට වරේ. හිටපන් එන්න. අම්මේ මම සෙල්ලම් කරන්න යන්නද? සෙල්ලම් කරන්න යන්න ඉස්කෝලේ වැඩ කරාද? පන්ති වර්තාව තරම් හරි. ඵලය. මේ පන්ති වාර්තා පොතේ මොකක්? F එකක්. තෝ F එකක් තියන් ශ්‍රී ලංකන්න යන්න හනේ. F එකක් තියන් ශ්‍රී ලංකන්න යන්න දෙන්නේ නැතොට. තෝ පළයන් ගිහලා පාඩම් කරපන්. තොට යන්න දෙන්නේ නැහැ කොහෙවත්. හිටපෙ ගෙදෙට්ට වෙලා. පළයන් ගිහලා කාමරේට ගිහලා පාඩම් කරපන්. ඔබ උනා බලන් ඉන්නේ. තෝ පළයන් යන්න. ඔබ පාඩම් කරපන් කාමරෙන් එළියට ගිහලා ආවුඩොත් එරයි. කඩනොත් ඔගේ කොන්ද දැනගනි හරිද? මොකුත් අහගන්න එපා ඔබ. ඔබ දන්නේ මගේ හෙලෝ යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති උන දේ හරිද? මට ගෙදරින් එළියට යන්න දෙන්නේ නැහැ මචං සෙල්ලම් කරන්න ලකුණු අඩුයි කියලා හරිද? ඉතින් මම ගෙදරින් පණින්න යන්නේ මචං අම්මලාට හොරෙන් පණින්න යන්නේ හරිද? ඔය චෙක් කරගෙන යනවා මචං මේකේ මොනුත් නෑ හරිද? මේකෙත් නෑ හරිද? සබද්දයක් විතරේ තියෙන්නේ හරිද? සබද්දෙන් වැඩක් නෑ. මේ රිපෝට් බුක් එකේ හින්දා ඔක්කොම හංගලා දැම්මා නේ ඒරයි බා. හරි අවුල නැහැ මේව චෙක් කරලා යමු. මේ වගේ මොකුත් නෑ හරිද? මම දන්න මම මොකුත් නෑ කියලා කෝකට චෙක් කරනවා හරිද? හරි මචං එකෙන් මොකුත් නෑ මේකේ එකෙන් මොකුත් නෑ. මෙලාච්චුවේ මොකුත් නෑ හරිද? මේ උනක් තියෙන. ඒකෙන් මොකුත් නෑ හරිද? ඒකෙන් මොකුත් නෑ කියනකො දොර නේරි. ඒක දොර ඇරලත් ඒකෙන් මොකුත් නෑ. ඒක පුරුද්දට කියලා මචං ඒකෙන් මොකුත් නෑ කියන්න මොකුත් නෑ කියලා. අරපම් බල් ලාච්චුවක. හරි. ඒ තුනේම මොකුත් නෑ හරිද? ඒක හැමතැනම මොකුත් නෑනේ. ලයිට් එක දාපන් බා. අරපන් ඔන්න ඔක. මේකෙන් මොකුත් නෑ කියපන්කො. කුණුබක් කියවලපන්. ඒකෙන් මොකුත් නෑ කියහන්කො. මෙතන මොනවද තියෙන්නේ? ඇනටික තියෙනවා හරිද? ඇනටික වැඩක් නෑ නේ වැඩක් තියෙනවා මේ දැම්ම ගන්න බෑ හරිද? ඉස්කුරුප්පණියනේ බෑ. ඉතින් ඇනටික ගන්න බෑ හරිද? මොකද මෙතන තියෙන්නේ? බල්බ් එක හම්බුණා හරිද? බල්බ් එක ඕනේ හරිද? මේක ඇතුළේ මොනද? මේ ලැට් එක ඇතුළේ මොනවද තියෙනවා හරිද? මොඩුත් නෑ බං මම සබ්ස්ක්‍රයිබ් කරලා තබන් හරිද? මේ සබ්ස්ක්‍රයිබ් 50 ගහමු හරිද? 41ක් ඉන්නවා හරිද? හරි ඒක මොකුත් නෑ හරිද? වහලා දාපන් ඔන්න ඔයාලා දැම්මොත් මේ මාට් වෙනවා හරිද? හරි ලයිට් එක ඔෆ් කරපන් මතක් කරලා නැත්තම් කියලා වෙනවා හරිද? ඔෆ් කරපන් වහපන් දොර. හරි මචං මේ පැත්තට යන් හරිද? අර යතුරු ගන්න වෙයි. වහපන් දොර. අම්මට ඩයල් එක මොකද මම හිතුව නැගිට පාර ඒක. මෙසි. මෙසිනේ රොනල්ඩෝ. හරි මචං ඌ මැච් එකක් බලන්න හරිද? අපි ෂේප්ට යන් මෙතනින් හරිද? එතන වැඩි දකලන්න ගියොත් එහෙනම් ඩයල් එක මාට් වෙනවා හරිද? ඩයල් එක මාට් වෙනවා. මම ඩයල් එකට මාට් වෙනවා හරිද? හරි මචං. මෙතන මොකක්ද තියෙන ටෝච් එක. බැටරි දෙක ගලව ගන්න. හදිස්සියෙම හරි එක ටෝච් එකක් ගත්තොත් එහෙනම් කියලා වෙනවා හරිද? අවුලක් නැහැ ටෝච් එක. වල වහලම තියන්න ඕනේ හරිද? තියම. මේ මොකද්ද මේ? ෆොටෝ එකක් හරිද? ඒක පිටවස්සන මොනවද? මේ මොකද්ද? ඉතින් මම මෙතන කොණ්ඩ කට්ටක් තියෙනවා හරිද? කොණ්ඩ කට්ටර මම මේක අරන් ඉමු හරිද? මේ කොණ්ඩ කට්ට අරගෙන මේක ඇරියත් මේක මොනවත්ම නැහැ හරිද? ඔව් මං කිව්වේ මොනවත් මට තාම ඕකෙන් හම්බෙලා නැහැ හරිද? වහපන් ඔන්න ඕක. හරිද? තාම මට මොනවත් හම්බෙලා නැහැ බලමු මේකේ. ඉලාචි දෙකේ නෑ. මේකේ මොකක්ද තියෙන පාට? සුදු පාට තියෙන්නේ නේ. හරි. සුදු පාට මචං කී තියෙන්නේ. අර ඩයල් එක টয়ලට් එකට යනවා හරිද? টয়ලට් එකට යන අතර මේක චෙක් කරගමු හරිද? අර ඩයල් එක යනවා. හරි මචං ඩයල් එක ගියා ලයිට් එක දාපන්. ඔක මොනවද තියෙන්නේ? ඒකේ මොකුත් නෑ හරිද? මේකේ මොකුත් නෑ. පල්ලෙව වගේ. මේකෙත් මොකුත් නෑ. අම්මත් යනවා යාළුවනේ කිස්මස් ට්‍රී එකට වතුර දාන්න හරිද? ඒක චෙක් කරන එක මේක චෙක් කරගන්න වෙන්නේ. අම්මා නම් හිටපු ගම යනවා මෙයා යන්නේ ලේසි. හරි. මේකෙත් මොකුත් නෑ. මේකෙත් නෑ. යකෝ මේ මුක් එක්ක ගන්න නෑ නේ බා. අවඩ එක අතන අයිනේ හරි මෙතන අයිනේ තියෙනවා. යතුරු හරිද? මේක ඔෆ් කරලා ටග් ගාලා ගිහලා වාස් එකේ යතුරක් දාගමු. ඩයල් එක අර හින්දින සද්ද ඇහෙන්නේ නැති වෙයි හරිද? ටග් ගාලා දාමු. ඇහුණාද බා? ඇහුණා වගේ ඇහුණාද බා? ඇහිලා නෑනේ ඇහුන්නේ නෑනේ. ඇහුණාද? දාපන් කෝකටත් උන්න ඕකට. යතුරු ගනි. ලයිට් එක ඔෆ් කරලා ඉමුනේ එළියට වෙලා. ලයිට් ඔෆ් කරමු. මේ හරියට එළිමු හරිද? හිතන්න උට ඇහුන්නේ නෑ. හරිද? ඌ එච්චර කෙනෙක් එන්න විදියක් නෑ හරිද? ආයින වෙනවා. අයියෝ කියලා උනාර ගැටේ රින්ග් වල මෙච්ච දෙයක් නෑ. අයියෝ ගෝතේ අල්ලගත්තා. මොකද්ද කරන්නේ? එකයි. අර බලපන්. අපි දෙකක් කරද්දී එකලාගේ දෙකක් කරද්දී දෙක ගන්න හරිද?
හරි මචං මං අර විදියට කරලා ආවේ අතන 20ක් හරිද මාර වදයක් දෙන්නේ අපිට හරිද මම 20ක් කරලා ආවේ හරිද මේ කරලා බලමු මේකට ලැබුණක් තියෙන්නේ කියලා හරි අරපන් දාපන් මම බල්බ් එක කො පේන්නෙත් නැහැ දාපන් මම ලයිට් එක දාපන් මෙව්ව දැන් හරි අපි බලමු ප්‍රථම ආධාර පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා ආයිකේ ස්ප්‍රේ එක තිබ්බා හරිද ඒක ඕනේ ආයෙ මොනවද තියෙන්නේ ටාජරේ හම්බුණා ටාජරෙත් ඕනේ හරිද හරි මචං ඔටු ලෙන්සුවත් හම්බුණා මම ඔන්න ඔෆ් කරපන් ලයිට් එක හරි මචං ඔටු ලෙන්සුව හම්බුණා මේක ඇරයි අයියෝ මේ මොකද්ද මම ඒ දොර ගාව බග් වුණා අයියෝ ඔය දොර මෙහා පැත්තේ මතු වුණා හරි අවුලන්නේ හරි පමණ දොර හරි බා මොකද්ද කරේ උයතන මැච් එක බලලා කෑ ගහනවා හරිද ගෝතියා වගේ අපි මේ පැත්තේ යන් හරි මෙතන ටාර්ජර් එක ගහලා අපි ලැප් එක කොට ටාර්ජර් එක ගහලා තියාගමු ලැප් එකට හරිද ඔන් කරපන් බා යකෝ මුගේ මූණ කැත බලපන්කෝ නිකන් ගෝතේ එක්ක ගෙවන්න ඇද වෙලා ගිහින් ඉන්නු හරි ඒක අවුලන්නේ මහපන් ඔන්න ඔය වැහුවා හරි මචං යමන් අර පැත්තට හරිද මහපන් ඔන්න ඕක ඇරපන් ඔන්න ඔය මොනම් හගුලක්ද බං කරන්නේ හරි බා ඒකත් වහගත්ත හරිද එතන බග් වෙන හිටපු ගමන් හරිද අපි බෙල් එක ගහලා අම්ම එළියට දාලා මේ ජනේලේ අරගමු හරිද ජනේලේ අරගෙන අපි හරි ඉන්නේ පොඩ ඉද මං කොහෙනද පෙන්නන්නේ අම්මා තාම ගියේ නෑ නේ බා යනවා මචං ෂේපට යනවා මාට්ටු වෙන්න බෑ හරිද අරවන් ඔන්න ඔය දෙක ඕෆ් කරපන් මේක සමහර විට මේ ගේම් එක මේ ගේම් ප්ලේ එක හරිද මේක මොකුත් නැහැ මේ ගේම් ප්ලේ එක වැටේ කොහොම හරි 6ට විතර හරිද 6ට විතර තව ගේම් එකක් වැටෙන්න දැම්මා පෝස්ට් එකක් දැම්මා මම දකින්න ඇති ටක් ගාලා ගිහලා හැංගෙමු හරිද මේකේ පෝස්ට් එකක් දාලා 6ට විතර දාන්න හරිද බලන්න හරිද හරි මචං අම්මා ගියා හරි How could you not see that? හරි මොන තවුලක් නැහැ නේ මම දැම්මා වීඩියෝ එක අර හොරර් ටේල් කියලා අර හාවික් ඉන්න ගේම් එකකටද මෝඩ හාවික් ඉන්න ගේම් එක දැම්මා ඒකේ මම නැත්නම් ගේම් එක ප්ලේ කරේ හරිද පට්ට වැස්සේ හරිද ඒත් අපේ බල්ලා කෑ ගහනවා ගෙදර මිනිස්සු කෑ ගහනවා හරිද ඉතින් දැන් මේ වීඩියෝ මොනවත් ඇහෙන්නේ නැහැ කියලා මං හිතනවා ඇති හරිද එහෙනම් හොද්දට පායලා ගෙදර මිනිස්සුන් නැහැ බල්ලා විතරයි ඉන්නේ බල්ලත් එහා ගෙදර පැත්තේ බැදලා ආවා මං හරිද ආයේ බලපන් බටේ ගන්න යද්දි ක්‍රිස්මස් ට්‍රී එකට වතුර දාන්න යනවා හරි මම මොකද කිව්කින්නේ හරි මචං මම බල්ලාත් එහා ගෙදර වත්තෙන් බැදලා ආවා හරිද ඉතින් අවුලක් නැහැ හරිද ඌ කෑ ගහුවොත් ඇහෙන්නේ නැහැ නැත්නම් ඌ කෑ ගහන මට ඇහෙනවා ලාවට ඕගොල්ලන්ට ඇහෙන්නේ නැතුව ඇති හරිද හරි ගියපු කට ටක් ගාලා චෙක් කරගමු හරිද මේකේ මොකුත් නැහැ හරිද මේකේ මොකුත් නැහැ මේක වගේ නැහැ මේකෙත් නැහැ මේකුණත් තියෙන එකෙත් නැහැ වහපම්බ ඒකෙත් නැහැ මේකේ තියෙනවා මචං මිටි හරිද ඒක ඕනේ මේකෙත් නැහැ හරිද වැහුවා හරි මචං මේකුණත් තියෙන ඒ දෙකෙත් නැහැ වහපන් වෙලා ආච්චුවේක වෙලා යන ටක් ගාලා වහපන් හරි මේ මැදලාචු දැච්ච අයියෝ ඊයෝ කො මං එන ගුම් වැඩ කරගත්ත අර ලාචු වරන ගිපන් මගේ අතින් අයියෝ අර වීදුර බිදුනා ඒ සද්දෙත් දැන් එනවා ඉතින් කරන්න දෙයක් නැහැ ඒ සද්දෙ එනවා හරිද හරි මම හිතන මාට්ටු නෑ වගේ මාට්ටුනේ ඔය කෑ ගහන අයියෝ බං ඔය කෑ ගහන හිලා නෑ පිස්සුද කොහෙද මන් බොරුවට කියවන පටේ ගනියකෝ හරි පටේ ගත්තා මචං මං නම් හිතන්නේ මාට්ටු වෙන ලයින් නැති තියෙන්නේ හරිද ඕගොල්ලෝ ඉතින් මගේ channel එක නම් සකර පයිස් කරලා නැද්ද අයියෝ මොනවද බං සකර පයිස් කරලා නැද්ද ලකර පයිසු කරලා ලයික් එකක් උද්දාලා ලකර පයිස්ලෝ හරි වන්න සබ්ස්ක්‍රයිබ් පාර උද්දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දායන් හරි පොඩ්ඩක් හිත මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා දෙසරක් කමන්නේ එහෙම කියලා ඔතුබල සබ්ස්ක්‍රයිබ් කරන්නේ ඉතින් මට වෙන්න හරිද මගේ වීඩියෝ බලලා ගොඩක් ඒවා සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව බලන්නේ හරිද ඉතින් බලන්න එපා සබ්ස්ක්‍රයිබ් පාරක් දැම්ම කියලා ලැගින් කියලා කියන්නේ නැහැ නේ මෙතන සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා බලපන් හරිද හරි මේ මොනවද තියෙන්නේ ඒක මුකුත් නැහැ හරිද මුකුත් නැහැ නේ මේ තාම වතුර පිරලා නැහැ හරිද ඒ වතුර පිරෙන්නේ නැහැ නේ මම මේකට පොඩ්ඩක් හිතමු වතුර එනවනේ ඌ වතුර එනවනේ අයියෝ
බලපංකෝ මුලේ කර වෙලා තියෙන්නේ. වතුර පොඩ්ඩක් තමයි වතුර ඇරලා ඇවිල්ලා නැද්ද දන්නේ නැහැ. මේ වතුර එනවද කියේ මෙතන බල බල ඉන්න. හරිද? වතුර ඇරලා නැවිලා නැද්ද කොයිද? පොඩ්ඩක් තමයි බලන්න. යෝ ඉති වතුර ඇරලා නේ වහලන් තිබිලා තියෙන්නේ. දැන් තව වතුර ඇටි හරිද? මොනවද තියෙන්නේ ඔගේ? පේන්නේ බං. මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? මොනවද බං තියෙන්නේ? යෝ මොනවද තියෙන්නේ? ඇහෙනවද? දැන් තාත්තා නම හිතට ෆෝන් එක චෙක් කරන්න හරිද? අපි හරි චෙක් කරගත්තා නා චෙක් කරන්න දැන් නෑනේ. මොනවද තියෙන්නේ? මොනවද බං තියෙන්නේ? වෙලා යනවා ඔය ලෑලි කියලා දාපන් උතෙන්ට තින දාන්න වෙයි. මේ ලෑලි එක ගන්න හරිද? ඒ වුණාට ඒ තියෙන තැන් වලට විතර දාන්න පුළුවන් හරිද? හරි. ඒකේ තියෙන නිදි පෙති බං එව්ව වැඩක් නැහැ අපිට. අපි දැන් චෙක් තාත්තෙන් දැන් චෙක් කරගත්තා නේ. ඕකගේකට දාලා චෙක් කරගෙන ඉල්ලන්නේ තියෙන්නේ. අපි ඒක චෙක් කරගත්තා හරිද? ඕක ඕනේ හරිද? ඉන්දෝ කොහොමද තියෙන්නේ? බටේ අරන් ගිහලා දාමු හරිද? බටේ අරන් ගිහලා දාමු අර හරියට. يعني අර හරියට නේ තිබ්බ දැන් දාන්න ඕනේ නැත්නම් අම්මා ක්‍රිස්මස් ට්‍රී එකට වතුර දාන්න ආපුවම කොයි යකෝ බටේ ගත්ත එක කවුද යකෝ වරේ යකෝ පයින් ගහ ගන්න වරෙන් කියලා අන්තිමේදී ඒකටත් වැඩි කාරය වෙන්නේ මං හරිද? මං තමයි ඉතින් කරේ හරිද? මොකද්ද පොඩි සද්දයක් යවුණ තාත්තා දැක්ක අම්මට හුඩු හරිද? අල්ලගත්තා හරිද? ඒක නම් පොඩක් ගැස්සුණත් එක්කන් හරිද? හරි අවුලක් නැහැ. ඇයි කියන්නේ තාත්තේ මට සෙල්ලම් කරන්න යන්න දෙන්නේ නැත්තේ? අර බලන්න මගේ යාළුවෝ අර බලන්න දෙල්ලක් කරනවා මගේ යාළුවෝ දෙල්ලක් කරනවා. මට විතරයි නේ යන්න දෙන්නේ නැත්තේ. හරි හරියක් බලාගමු. අයියෝ මට බනිනවා කියපන් දුවන්නේ. මෙතන හැංගෙනවා කොහොමද? පේනද මම පේනවා. නැමෙන්නත් බෑ බං. ක්‍රවුච් වෙන්නත් බෑ. අවුලක් නැහැ වට ටික දුවමුකෝ. දිව්වා. මේ ජනේලෙන් පනින්න බෑ ජනේලෙ. බැයිද? ජනේලෙන් පනින්න බෑ. හරි බචම්කෝ වට තුනක් දුවලා ආවේ හරිද? කට් කරයි සමහර විට මම ඒක හරිද? ඔව් කට් කරයි සමහර ගොඩක් විට කට් කරයි හරිද? හරි මචං. අපි ටක් ගාලා ගිහලා බෙල් එක ගහලා ආයි චෙක් පාරක් දාගමු හරිද? ගහමු බෙල් එක. මේ ගේම් එක පට්ට අමාරුයි බං මම මේ ගේම් එක හරිද මේ ගේම් ප්ලේ එකක් දාන්න ගත්ත ගේම් එකක් නෙවෙයි හරිද? ඩවුන්ලෝඩ් කරපු ගේම් එකක් නෙවෙයි. මේක මං කොහමද දැන් දාගෙන මාස 3ක් විතර වෙනවා හරිද? ගේම් එක දාගෙන මාස 3ක් විතර වෙනවා හරිද? ඒ දාගෙනත් මට මේ ගේම් එක ගහලා එක සැරයක් පනින්න බැරි වෙලා තියෙනවා. තාම එක සැරයක්ම පැනලා නැහැ හරිද මේ ගේම් එක හරිද? මේ තාම පැනලා නැහැ එක සැරයක් මේ ගේම් ප්ලේ එකක් දාන්න ගත්තා. ඒ නිසා මටත් ඉන්න ගේම් ප්ලේ එකක්වත් දාමු. ගේම් ප්ලේ එකක් දාලා මට ගහන්න පුළුවන් ඉද්දන්නේ නැහැ. එනවා අම්මා එනවා දුවපන්. එනවා දෙලා අම්මට උඩ යමු. ජනේලු පැනලා එනවා. දුව. අන්නට ගැහුවා කිපන් අල්ලගෙන. අයියෝ තවත් තුන ඉතින් මේ අර ග්‍රැනි එක පහක්වත් තියෙනවා ටිකක් ලේසි. ඉතින් අදට ගිහලා එන්නම්. බයි කලින් වීඩියෝ බලන්න. New video, so please saraka whatever. Please I want to reach 1 million likes. So please sarapakara.